අපි දන්නවා පුළුවන් කියලා කියන්න අපි පාවිච්චි කරන්නේ can කියන එක. මට පුළුවන්, ඔහුට පුළුවන්, ඔවුන්ට පුළුවන්, මගේ යාළුවාට පුළුවන්, මට යන්න පුළුවන්. I can go. මගේ යාළුවාට යන්න පුළුවන්. My friend can go. ඒ වගේම ඔවුන්ට යන්න පුළුවන්. They can go. ඒ වගේ can තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒ වගේම මේක පුළුවන් can වගේම can වෙනුවට අදාළ සබ්ජෙක්ට් එකට අනුව am හෝ is හෝ are දාලා able to කියලා කියන්නත් පුළුවන්. වඩාත් භාවිතා වෙන can උනාට මෙහෙම භාවිතා කරන්න පුළුවන්. මෙහෙම කතා කරන්න කියන්න ලියන්න පුළුවන්. චුට්ටක් කොහොමද? වැඩි භාවිතා වෙන්නේ මේක. ඒක වෙනම කතන්දරයක්. I can go කියන එක වගේම I am able to go කියන්න පුළුවන්. එතකොට he can go කියනකොට he is able to go කියලා කතා කරන්න කියන්න පුළුවන්. එහෙම එකකුත් තියෙනවා. එතකොට I can go, I am able to go. They can go, they are able to go. She can go, she is able to go. ඔහොම කියන්න පුළුවන්. එතකොට මට පුළුවන් කියලා කියන්නේ එහෙම. මට පුළුවන් I can go. එතකොට මට බෑ කියන්නේ I can't go. ඒ වගේම අර am හෝ is හෝ are නෙගටිව් කරලා able to කියලා දාලා කියන්නත් පුළුවන්. I can go, I am able to go. I can't go, I am not able to go. She can go, she is not able to go. They can go, they are not able to go. They are able to go. They can't go, they cannot. එහෙම නැත්නම් මට උන්ට බෑ. They can't go, they are not able to go. එහෙම භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම are not කරලා ඒක is not කරලා am not කරලා නෙගටිව් කරා වගේම able එක unable කරලා නෙගටිව් කරලා කියන්නත් පුළුවන්. I can't go, I am not able to go. එහෙම නැත්නම් I am unable to go කියන්නත් පුළුවන්. She can't go, she is not able to go, she is unable to go කියලා කියන්නත් පුළුවන්. එතකොට නෙගටිව් එක තුන් විදිහකට කියන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන්ද? ඔහුට පුළුවන්ද? ඔවුන්ට පුළුවන්ද? ඔයාගේ යාළුවාට පුළුවන්ද කියලා අහනකොට අපි can මුලට ගහලා අරගෙන ප්‍රශ්නේ අහනවනේ. ඔයාට යන්න පුළුවන්ද? Can you go? ඔයාට යන්න පුළුවන් you can go. ඔයාට යන්න බෑ you can't go. ඔයාට යන්න පුළුවන්ද? Can you go? Can you go එක are you able to go කියලා කියන්න අහන්න පුළුවන්. ඔහුට යන්න පුළුවන් is she able to go කියලා අහන්න පුළුවන්. පැහැදිලි? එතකොට ඒ වගේම දැන් අපි අහනවා නෙගටිව් ක්වෙස්චන් එක. ඔයාට මාත් එක්ක කතා කරන්න බැද? Can't you talk to me? Can't you talk to me? ඔයාට මාත් එක්ක කතා කරන්න පුළුවන්. You can talk to me. ඔයාට මාත් එක්ක කතා කරන්න බෑ. You can't talk to me. ඔයාට මාත් එක්ක කතා කරන්න පුළුවන්ද? Can you talk to me? ඔයාට මාත් එක්ක කතා කරන්න බැරිද? Can't you talk to me? එතකොට can't you talk to me කියන එක aren't you able to talk to me කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් are you not able to talk to me කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් are you unable to talk to me කියන්නත් පුළුවන්. එන්න එහෙම ක්‍රම කිහිපයක් තියෙනවා. ඒවා අපි දැනගෙන තියෙන්න ඕන. දැනගෙන තියෙන එක හොඳයි. දැන් අපි දැන් කතා කරානේ I can කියන එක can කියන එක සබ්ජෙක්ට් එකට අනුව am හෝ is හෝ are දාලා able to කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක නෙගටිව් කරනකොට am හෝ is හෝ are not කළා able නෙගටිව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් am හෝ is හෝ are හැමෝම තියෙන්න දැල්ලා able එක unable කරලා නෙගටිව් කරන්න පුළුවන්. ඒක තමයි අපි දැන් කිව්වේ. I can't කියන එක I am not able to කියන්න පුළුවන්. එහෙම නැත්නම් I am unable to කියන්න පුළුවන්. She can't කියන එක she is not able to කියන්න පුළුවන්. She is unable to කියන්න පුළුවන්. They can't කියන එක they are not able to කියන්න පුළුවන්. They are unable to කියන්න පුළුවන්. ඒ විදිහට ප්‍රශ්න අහන්න හැමදේම කරන්න පුළුවන්. ඒතර can කියන්නේ පුළුවන් කියන එකනේ. පුළුවන් වුණා කියලා කියනකොට අපි could තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. could තමයි පුළුවන් වුණා කියලා කියන්නේ. මට යන්න පුළුවන් වුණා. I could go. ඔකට වැඩිපුරම පාවිච්චි කරන්න පුළුවන් මෙහෙම. මට යන්න පුළුවන් වුණා. I could go. I was able to go කියන්න පුළුවන්. ඒක තමයි වැඩියෙන් එක හොඳයි එක් කතා කරන එකේ විදිහට. ඔහුට යන්න පුළුවන් වුණා. He could go. ඒක he was able to go කියන්න පුළුවන්. ඔවුන්ට යන්න පුළුවන් වුණා. ඔවුන් නම් බහුවචනයකට was වෙනුවට were දානවා.
ඔවුන්ට යන්න පුළුවන් වුණා. they could go, they were able to go කියන්න පුළුවන්. ඒතර බැරි වුණා කියන්නේ could එක can't එක not කරා වගේ couldn't. can එක අතීතයේ could නේ. අතීත කාලෙන් යෙදෙනකොට can't can not කරා වගේ could not කෙටි කරලා couldn't කියලා කියන්න පුළුවන් couldn't. මට යන්න බැරි වුණා. I couldn't go. ඒක කියන්න පුළුවන්. I was not able to go. ඒ වගේම I was not කරන්නේ නැතුව I was able එක නෙගටිව් කරලා I was unable to go කියන්නත් පුළුවන්. I couldn't go මට යන්න බැරි වුණා. I was not able to go. එහෙම නැත්නම් I was unable to go. ඒ වගේම තමයි ප්ලූරල් එකක් බහුවචන කර්තෘ කෙනෙක්. ඔවුන්ට එහෙම නැත්නම් ගුරුවරුන්ට ළමයින්ට වගේ. ඔවුන්ට යන්න බැරි වුණා. ඔවුන්ට යන්න පුළුවන් වුණා. they could go. ඒක කියන්න පුළුවන් අපිට they were subject එක were they කියන්නේ plural subject එක නිසා was නෙමෙයි දුව ගන්නවා. they were able to go. they could go සමානයි they were able to go සමානයි නේ පොඩ්ඩක් ඒක ටිකක් කොලයි. එතකොට පොඩි වෙනස්කම් තියෙනවා could go කියන එකේයි able to go කියන එකේයි දැන් she is able to go කියන එකයි she could go කියන එකයි පොඩි වෙනස්කම් තියෙනවා පොඩි දේවල් තියෙනවා. ඒක දැන්ට හිතන්න ඕනේ නැහැ. එතකොට they could go ඒක කියන්න පුළුවන් they were able to go කියන්න පුළුවන්. they couldn't go ඔවුන්ට යන්න බැරි වුණා. they couldn't go. they were not able to go. එහෙම නැත්නම් they were unable to go. ඔය විදිහයි. එතකොට ඔයාට යන්න පුළුවන් වුණාද? ඔයාට යන්න පුළුවන් වුණා කියන්නේ you could go පුළුවන් වුණාද could you go? ඒක could you go කියන එක කියන්න පුළුවන්. are you able to go? පුළුවන් වුණාද? could you go? are you able to go නේ? were you able to go? අතීතේනේ. එතකොට ඔහුට යන්න පුළුවන් වුණාද? he could go. ඔහුට යන්න පුළුවන් වුණා. පුළුවන් වුණාද? could he go? ඔහුට යන්න පුළුවන් වුණාද? was he able to go? එහෙමයි. එතකොට ඔහුට යන්න බැරි වුණා. බැරි වුණාද? ඔවුන්ට යන්න බැරි වුණාද? ඔවුන්ට යන්න බැරි වුණා කියන්නේ ඔවුන්ට යන්න පුළුවන් වුණා කියන්නේ they could go. එහෙම නැත්නම් they were able to go. ඔවුන්ට යන්න බැරි වුණා කියන්නේ they couldn't go. එහෙම නැත්නම් they weren't able to go. were not able to go. එහෙම නැත්නම් they were unable to go. ඔවුන්ට යන්න බැරි වුණාද අහනකොට could එක මුලට ගන්නවා. not එකත් එක්ක couldn't කරලා එහෙම නැත්නම් not එක තියෙන්නදලා could එක විතරක් ගන්නවා. අපි ඔක ඉගෙන ගත්තා දෙවිදිහටම පුළුවන්. ඔවුන්ට යන්න බැරි වුණාද ඇහුවොත් couldn't they go? එහෙම නැත්නම් could they not go? ඒ වගේම weren't they able to go කියන්නත් පුළුවන්. were they not able to go කියන්නත් පුළුවන්. were they unable to go කියන්නත් පුළුවන්. ඔවුන්ට යන්න බැරි වුණාද අහනවා. ඔහුට උනත් එහෙමයි. ඔහුට යන්න බැරි වුණා. ඔහුට යන්න බැරි වුණා. he couldn't go බැරි වුණාද? couldn't he go? එහෙම නැත්නම් could he not go? එහෙම නැත්නම් was he not able to go? එහෙම නැත්නම් wasn't he able to go? එහෙම නැත්නම් was he unable to go? ඔය කිහිප විදිහම ඉගෙනගෙන තියෙන එක වැදගත්. එතකොට පුළුවන් වේවි කියලා කියන්නේ පුළුවන් වේවි කියලා කියන්නේ පුළුවන් can පුළුවන් වුණා could පුළුවන් වේවි කියන්න අපිට තියෙනවා will be able to කියලා වචන හතරක්. මට ඉගෙන ගන්න මට යන්න පුළුවන් I can go. මට යන්න පුළුවන් වේවි I will be able to go. ඔහුට යන්න පුළුවන් he can go. ඔහුට යන්න පුළුවන් වේවි හැකි වේවි he will be able to go. මේ able කියන වචනේ තේරුම හැකි කියන එක. එතකොට ඔහුට යන්න පුළුවන් වේවි he will be able to go. එතකොට ඔහුට යන්න බැරි වේවි කියන්නේ කොහොමද? බැරි වේවි කියන්නේ ඔහුට යන්න පුළුවන් වේවි he will be able to go. පුළුවන් වේවිද ඇහුවොත් පුළුවන් වේවි ඔහුට යන්න පුළුවන් වේවි he will be able to go. පුළුවන් වේවිද? will එක ගත්තා මුලට will he be able to go. ඔහුට යන්න බැරි වේවි. එහෙනම් මේක නෙගටිව් එක. he will not be able to go. ඔහුට යන්න බැරි වේවි. ඔහුට යන්න බැරි වේවිද උනොත් will එක මුලට ගත්තා not එකත් එක contract කරලා contraction form එකෙන් won't he be able to go? එහෙම නැත්නම් will he not be able to go? ඔය විදිහට තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. පුළුවන් වුණා
පුළුවන් වේවි කියන අවස්ථා අපි පාවිච්චි කරන්නේ කතා කරන්නේ ওই විදිහට තමයි. එච්චර එක මතක තියාගන්න. එතකොට දැන් ඕකේ පොඩි වෙනස්කම් තියෙනවා. I can go කියන එක I am able to go කියන එක පොඩි වෙනස්කම් තියෙනවා. I could go කියන එකේ I was able to go කියන එකේ පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් ඒවා ගැන හිතන්න නැතුව මේ විදිහට දැන්ට මතක